ආයිබෝවන් නික්ස්වයිස් විශේෂ පුවත් විකාශය සමගින් ඔබ මෙහි එකතු වන්නේ. මැද පෙරදිග කලාපයේ හදිසියේම උද්ගත වූ දැඩි යුදකාමී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට හයත් මගේ ගුවන් යානා දෙකක් අතිශය තීරණාත්මක තත්වයකට මුහුණ දී තිබෙනවා. කුවේට් රාජ්‍යය බලා සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් මෙලෙස මැද පෙරදිග යුදමය වාතාවරණයට මැදි වී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ එනම් ජූලි 14 වැනි දින පස්වරු 5:10ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යුගිය 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ රාත්‍රී 6:36ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යුගිය 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායකින් පිටත්ව ගොස් ඇති බව සඳහන්. කෙසේ වෙතත් ඉරානය විසින් මැද පෙරදිග කලාපයේ වෙත එල්ල කරන ලද දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවත් සමග කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට වහාම පියවර ගෙන තිබෙනවා. ගුවන් අවකාශයන් මෙලෙස ක්ෂණිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා දෙක ඉහළ අහසේදී අල්බුදකාරී තත්වයකට මැදිවද දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එම යානා ආරක්ෂිතව අදාළ ගුවන් තොටුපොළවල් වෙත ගොඩබැස් සෙවීමට යෙහිනිය ගුවන් සමත්ව තිබෙනවා. එම රටවල් බලා පිටත්ව ගිය මෙම ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකට ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම කලාපය හසන්නේ ඉහළ අහසේ පැය විනාඩි 10ක කාලයක් පියාසර කරමින් නැදී සිටීමට සිදුව තිබෙනවා. පසුව එම ගුවන් කලාපය නැවත විවෘත කිරීමෙන් අනතුරුවයි යානා දෙක මෙලෙස ආරක්ෂිතව ගොඩබස්වා ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සංනිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටින්නේ අදාළ ගුවන් යානා දෙකම අද එනම් ජූලි 15 වැනි දින උදෑසන වන විට යලිත් ආරක්ෂිතව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි. ලෝක දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ මෙවැනි උණුසුම් තොරතුරු ක්ෂණිකව දැන ගැනීම සඳහා නෙක්ස්වොයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමගින් රැඳී සිටින්න. ස්තුතියි.